ඊළඟ කටුකන කොළ ඔක්කොටම උතුරන් හරින බයික් හම්බ වෙනවා. අද අපි කතා කරන්නේ chassis C එක කොහොමද shock එක ගැන දැනගන්න කියලා. බලමු chassis C shock එක ඕගොල්ලෝ බයික් එක බලනකොට දැනගන්නේ කොහොමද කියලා. අපි බලමු. ඊළඟ කටුකන ඔක්කොටම සුබ දවසක් වේවා. අද අපි කතා කරන්නේ chassis C එක කොහොමද මේ shock එක සහ ගොඩක් කට්ටිය කමෙන්ට් එකක් දාලා දුන්නා මේ කලර්ස් වලට කොහොමද මේ දඩවත් දිනවද රායසන්තක වෙනවද කියන එක. ඇත්තටම shock එකක් ඕගොල්ලෝ දැන් සාමාන්‍ය බයික් එක බලන යද්දි ගොඩක් කට්ටිය රවට්ටලා දෙනවා. ඒ කියන්නේ shock එකක් ගැන ඕගොල්ලෝ මහ ලොකු දේවල් දන්නේ නැහැනේ. ඒ shock වල මිල මම ඕගොල්ලෝ වෙනම කමෙන්ට් වලින් දාන්නම්. වෙනම රිප්ලයි වීඩියෝ එකක් දාන්නම්. ආයේ මේ කලර්ස් එක ගැන දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හොනට් එකක් බලන්න යද්දි අනිවාර්යෙන් බලන්න ඕන දේ තමයි shock එක. මොකද ඕගොල්ලෝ ඩ්‍රයිවිං කරද්දි මේ shock එක දැන් පිටිපස්සේ යන එක්කනට ඒක මහ ලොකුට දැනෙන්නේ නැහැ. ඉස්සර යන එක්කනට ඒක මාර විදිහට දැනෙන. මොකද වංගුවක් එහෙම ගත්තෙන් shock එක පිළිවෙලට නැත්තම් shock එකේ කාලේ ඉවරයි නම් ඕගොල්ලෝ වැටෙන්න පව ඉඳ තියෙන වැටුණු කට්ටියක් තියෙනවා. මොකද අපේ යාළුවෙකුත් එහෙම වැටුණා. shock එක අන්බැලන්ස් වෙලා. ඒ කියන්නේ shock එකේ කාලේ ඉවර වෙන්න හොඳ නැහැ. අපි ඉස්සෙල්ලාම shock එකක් බලද්දී කරන්න ඕන. ඕගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් හැමදාම යාළුවෙක් කර යන්න බෑ. හැමදාම ගෑරේජ් වල කට්ටිය එන්නේ ඕගොල්ලෝ බයික් එක බලනකොට. දැන් මම ඕගොල්ලෝ සැරින් සැර ඉස්සෙල්ලා වීඩියෝ වල දැක්කා හොනට් වල කොහොමද මේ ස්ටැන්ලි පාර්ට්ස් අඳුර ගන්න සහ ඔරිජිනල් පාර්ට්ස් අඳුර ගන්න කියලා. මේ shock එකේ කතාව. මේ ෆුල් වීඩියෝ එකක් දෙනකන් ඕගොල්ලෝ මේ ටිකෙන් ටික අවබෝධ කරගන්න. තේරෙන්නේ තියෙනවනේ අනිවාර්යෙන් කමෙන්ට් වල දාන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්ම. shock එක මාර ඉදිරියට වැදගත් 28000 දැන් මේ වෙනකොට shock එකක් ඔරිජිනල් shock එකක් 28000 ඉඳලා 35000 වගේ යනකම් තියෙනවා. කියන්නේ රීකන්ඩිෂන් ඒවට සමහර කට්ටිය අහු වෙනවා ඔරිජිනල් කියලා දෙනවා. shock එක බලන්නේ අද්දින් ඕගොල්ලෝ මෙන්න මේ කාරණා හොඳට මතක තියාගන්න. සාමාන්‍ය ඩ්‍රයිවිං කරද්දී මේක දැනගන්න පුළුවන් නැතුවත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේකේ shock එක අපි දාන්න ඉන්නේ ඕඩර් එකක් දාලා තියෙන අලුත්ම shock එකක්. එතකම මේ රීකන්ඩිෂන් shock එකක් තියෙන ඒ shock එක ගිහිල්ලා තියෙන්නේ. මේ බලන්න shock එක බලද්දී ඕගොල්ලෝ බයික් එක හොඳට කෙලින් කරන්න ඕන. හොඳට කෙලින් කරලා මෙන්න මේ වගේ බම්ප් වෙනවා නම් මේ shock එක ගිහිල්ලා තියෙනවා. ඕගොල්ලෝ ආයි සාමාන්‍යයෙන් බලන්න යන්න තන ඕන අර එක එක්කනට සල්ලි දීලා අර යන්න ඕනේ නැහැ. ඕන තරම් මොලයක් තියෙනවනේ. මේ shock එක සාමාන්‍යයෙන් ලිමිට් කරද්දී මේ බම්ප් වෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ වගේ shock එකක් ඕගොල්ලෝ බයික් එක පදෙද්දි දෙද්දි සාමාන්‍යයෙන් අපි කියමුකෝ ලක්ෂ 10ක් දීලා බයික් එක ගත්තා කියලා. ආයිමත් shock එකට රුපියල් 32000ක් විතර කියලා වෙනවා. එහෙම කරන්න එපා. ඕගොල්ලෝ සල්ලි නාස්ති කරන්න එපා. ඒතර ඒගොල්ලෝට ඩිරෙක්ට්ම කියන්න පුළුවන්. අයියේ shock එක ගිහිලා තියෙන්නේ. මලි shock එක ගිහිලා තියෙන්නේ. shock එක දාලා දෙන්න කියලා ඩිරෙක්ට්ම කියන්න පුළුවන්. ඒ හින්දා ආයිමත් සැරයක් හොඳට මේක කෙලින් කරලා නිරෝල් කරලා හොඳට බම්ප් කරන්නේ. මේක නිකම්ම උඩ එනවා. ඊට පස්සේ මේක පදිනකොට වෙන්නේ මේක දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම පදිනකොට shock එක ගිහිල්ලා තියෙන බයික් එක පදිනකොට ඕගොල්ලන්ට ඔටෝමැටිකලිම වෙනවා මේක පැද්දෙනවා. සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං කරද්දී වංගුවක් එහෙම ගද්දී ඔටෝ පැද්දෙනවා. මොකද shock එක තියෙන නිකන් රිස්පොන්ච් එකක් වගේ උඩ. ඒතර පැද්දෙන්න පටන් ගන්නවා. ඒතර ඕගොල්ලෝ සාමාන්‍ය දෙන්නෙක් ඩ්‍රයිවිං කරද්දී සාමාන්‍ය පොඩි වැල්ලක් අහුනත් ඉස්සර යනවා. සාමාන්‍ය කිසිම කම්ෆර්ටබල් ගතියක් නැතු වෙනවා. සමහර ඔය බයික් ගෙනාවම අපිට තියෙනවා නිකම්ම වැටෙනවා. ඒ වංගුවක් ගද්දී තමයි හිතා ගන්න බෑ මේක ඉස්සලා යනවා. ඒ හින්දා shock එක අනිවාර්යෙන් වැදගත් දෙයක්. ඒ වගේම කලර්ස් පිළිබඳ ප්‍රශ්නය. අද වෙනකොට කලර්ස් තාම දැන් මේක මේ මල්ලි ලස්සන පේන්ට් එකක් ගහගෙන හැබැයි නීති වැඩි මේවට. මොකද මේ මල්ලිට දැන් අපි කිව්වා මේ පේන්ට් එක අයින් කරගන්න පොතේ තියෙන පාඩම ගහ ගන්න කියලා. හේතුව අපි මේක දැන් යාළුවෙක් අතින් හරි හැප්පුණා කියමුකෝ. නැත්නම් අපි අතින්ම හැප්පුණොත් මේකට වෙන්නේ සමහරට ආයසන්තක වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ පොතේ තියෙන පාඩම ගහ ගන්න ඕනේ. හැබැයි මේ මල්ලි මේ පාඩ ගහලා තියෙන එයාගේ හිතේ තිබ්බ පාඩ. ඒ හින්දා කලර්ස් පිළිබඳව ඔයගොල්ලෝ අනිවාර්යෙන් පොතේ තියෙන පාඩ ගහන්න. දැන් නීති වැඩි නිසා පොත්වල කේස් එන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ shock එකක් බලන්න යද්දී අනිවාර්යෙන්ම shock එක නිවැරදි shock එකක් තියෙනවා කියලා බලන්න. මොකද බයික් එක කම්ෆර්ටබල් කම නැති වෙනවා මාර විදියට බයික්. මොකද ඊට පස්සේ බයික් එකට ගොඩක් හානි වෙනවා. නිකම්ම රෝද ගෙවෙන තත්ත්වවලට එනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේව දන්නේ නැහැ. මේ shock එක හානි වුණාම රෝද ගෙවෙන්නේ නැහැ. සමහර රෝද සයිඩ් වලින් ගෙවෙන අවස්ථා තියෙනවා. නිකම්ම ගෙවෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර පැද්දට පදිනවා. හැබැයි ගෙවෙනවා අසීමාන්ත කියලා. ඒ හින්දා ඔය shock එකෙන් බලන යනකොට අනිවාර්යෙන්ම බයික් එකේ shock එකක් බලනකොට තියෙනවා. දැන් සමහර අය කියනවා ගොඩාක් තෙල් පිච්චෙන ප්‍රශ්න, බැලන්ස් නැහැ. අන්බැලන්ස් ප්‍රශ්න එනවා ගොඩාක් ඔය shock එකේම අවුල් ගියා. මේ හින්දා අනිවාර්යෙන්ම ඔය කලර්ස් පිළිබඳව මම ඕගොල්ලෝ වෙනම දාන්නම්. කලර්ස් කොහොමද වෙන්නේ, කොහොමද මේවට දඩවදින්නේ, කොහොමද මේ කෑලි කොහෙන්ද ගණන් කොහොමද කියලා වෙනම දානකම් shock එකක් බලන්න ඉතින් ඕගොල්ලෝ කියා දුන්නේ. හැමෝටම ජය වේවා. මහන්සියෙන් හැමෝටම උතුරන් හරියන්න ඕන.